අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වගේ raw image එකකින් කොහොමද light and airy preset එකක් හදාගන්නේ කියලා. ඔයාලගේ පහසුවට කලින් color grading lessons වල වගේම මම මේකේ preset එක දාලා තමයි තියෙන්නේ. ඔයාලට මම එකින් එක පෙන්නගෙන යන්නම්. මුලින්ම expose එක 0 වගේ මම තියාගත්තා. ඊට පස්සේ contrast එක +5 වගේ add කරලා තියෙනවා. ඒක depend වෙනවා ඔයාගේ location එකත් එක්ක. ඊළඟට highlight එක මම -65 වගේ තියාගත්තා. shadows 44 වගේ චුට්ටක් අප් කරගෙන තියෙනවා මට shadows අවශ්‍ය නැති නිසා. ඊළඟට white එක මම -70 වගේ දාගත්තා. මෙතන ටිකක් ලොකු එළියක් පේන්න තිබෙන නිසා. highlight එකත් මම චුට්ටක් තව අඩු කරන්න පුළුවන් මේකේ හැටියට. ඊළඟට black එකත් මම +15 විතර වැඩි කරගත්තා. ඊළඟට color temperature එක ඔයාගේ හැට එහෙම නැත්නම් white එක white විදිහට පේන්න හදාගන්නවා හෝ මම මේක පොඩ්ඩක් blue පැත්තට වැඩි කරලා තියෙනවා color temperature එක 650 වගේ හිටින්න. ඊට පස්සේ tint එක +7 දාගෙන තියෙනවා. මට පොඩ්ඩක් විතර මේකේ අර tint tone එක චුට්ටක් ඕනේ නිසා. ඊළඟට මේකේ විශේෂම දේ vibrance එක මම +16 දාගත්තා. saturation එකත් වැඩි කරලා තියෙනවා +12 වගේ වෙන්න. ඊළඟට effect section එකට ගියාම ඒකේ texture එක මම මේකේ නම් 0 තිබ්බේ මම දාපු ගමන් නිසා ඕන texture එක චුට්ටක් අඩු කරගන්න පුළුවන්. -4-5 වගේ skin එක soft කරගන්න. මේකේ clarity එක මම +10 add කරලා තියෙනවා. ඔයාලට ඒක වැඩි නම් මෙහෙම අඩු කරගන්නත් පුළුවන්. මෙහෙම 10 කරලා දාගන්නත් පුළුවන්. නැත්තම් මට ඕනි හිතුනේ මේ වගේ 10 වගේ වැලියු එකක් තියාගන්න. ඊට පස්සේ DHS එකත් +40 වගේ මම තියාගත්තා. මම මේකෙදි විග්නට් එකක් පොඩ්ඩක් ඇඩ් කරා වටේට. අර ගොඩාක්ම එළිය වැඩි වුණොත් කැත නිසා -15 වගේ වෙන පොඩි ඩාර්ක් ලයින් එකක් මම මේකට දාගත්තා. ඒ වගේම කර්ව් එකත් මේ වගේ පොයින්ට්ස් 3කට වගේ හිටින්න ඇඩ් කරලා හදාගත්තා. මට ඒක සෑහීමකටපත් වෙන්න පුළුවන් මේකේ තියෙන අවුට්පුට් එක දිහා බැලුවාම. ඊළඟට වැදගත් මේක කලර් මික්ස් එකට ගියාම ඊළඟට කලර් මික්ස් එකට අපි ගියාම ඒකෙදි luminous values වල මම red එක 0 තියලා orange එක පොඩ්ඩක් වැඩි කරා. මට මේ skin එක පොඩ light up වෙන්න ඕන නිසා +31 වගේ මම තියාගත්තා. ඒ වගේම yellow එකත් මට තනින් තන චුට්ටක් වැඩි වෙන්න ඕන නිසා +2 වගේ තියාගත්තා. green එක නම් මම පොඩ්ඩක් විතර අඩු කරා. එකේ එළිය -10 වගේ හිටින්න. ඊළඟට saturation එකට ගියොත් ඒකෙදි මම වෙනස් කරලා තියෙන orange එක පොඩ්ඩක් skin එක අප් කරගන්න ඕන හින්දා +6 වගේ තියාගත්තා. yellow එක අඩු කරා. green එකත් -18 වගේ හිටින්න අඩු කරගත්තා. ඊළඟට hue එකට ගිහිල්ලා බලමු. hue එකේදී green එක මම change කරා පොඩ්ඩක් cyan color එකක් එන්න ඕන නිසා +15 වගේ හිටින්න. yellow එකත් මම චුට්ටක් green පැත්තට දාගත්තා +5 වගේ තියෙන්න ඕන නිසා. skin එක මට මෙතන පොඩ්ඩක් විතර මම skin එකත් +4 වගේ තියාගත්තොත් මෙයාගේ skin එක ටිකක් ලස්සනට එනවා. ඊළඟට color grading වලට ගිහිල්ලා color grading වල shadows විතරක් මම හැදුවා. hue එක 245 දාගත්තා. saturation එක 20 තියාගෙන මම luminance එක පොඩ්ඩක් අඩු කරා -10 වෙන්න. ඊළඟට මම මේකේ mid tone හදන්න ගියේ නෑ. highlight එකේ පොඩ්ඩක් +5 වගේ luminance එක වැඩි කරගත්තා. එච්චරයි මම මේකේ හදාගෙන තියෙන්නේ. අපි බලමු මේක copy කරලා ඊළඟට තව වෙනස් location එකක තියෙන image එකකට add කරගන්න පුළුවන්ද කියලා. කලින් copy කරගත්ත preset එක අපි මේකටත් apply කරලා බලමු. මේකේ default තියෙන්නේ මොකුත් හදලා නැහැ. අපි apply කරලා බලමු.